පුන් පොළ දවසක ඒ වගේ ලස්සන හරිද? බලා අර පැත්තේ ඉඳලා ඉල්ලා අපිට කියන තත්ති ගන්නත් බෑ. හරිද? සස්සරගේ තාත්තේ. ඔයා කොහෙන්ද ආවේ? ඔයා හුලං ආවේ දකුණේ ඉඳලා ඇවිල්ලා. ඇත්තටම මේ දැන් අහන්නකෝ බලාර තොරක් ගලවලා ඕනම කෙනෙක්ට අයිතිය තියෙනවා මගේ රත්තරන් අක්කේ සල්ලි දාන්න. ඒතකොට සංවිධායක මණ්ඩලයෙන් දෙනවා නම් මෙතනින් දෙන්න ඕනි මගේ රත්තරන් අක්කේ. ඔයා අහන්නකෝ ඔයත් ඇවිල්ලා මට ඉස්සෙල්ලා කිව්වා මං ණයට සල්ලි අහන්නකෝ ණයට වෙන්න කියලා කිව්වා මගේ රත්තරන් අක්කේ. මම එතකොටත් ඔයාට කිව්වා ඒ වගේ වැඩ කරන්නේ නැහැ කියලා. මේ වගේ වැඩ කරන් ලබන වසරේ මේ වගේ ලස්සන කරන ඉදි කරන්නටම තමයි අක්කේ. ඒ වගේ බොරු කරලා සල්ලි දීලා ටෙඩි අරගෙන යන්න ලොකමක් නෑ නේ ටෙඩි අරගෙන යන්න. බලා තොරක් හරි දැන් අහන්නකෝ එයා කියනවා නම් වැරදීම කියලා මගේ රත්තරන් අක්කට ටෙඩි බිය අරන් යන්න. හැබැයි ඒ වගේ වංචාවක් කරන්න නෑ. ඔව් හැමෝම මිනිස්සුයෝ අපි හැමෝම මිනිස්සුයෝ. එපා ඕල නෑ මේ වගේ බලුවඩ කරන්න එපා උඹලා බලුවඩ කරන්න එපා මාමේ ඇත්තටම නොදන්න දෙයක් දන්නේ නෑ මොකද සිද්ධ උනේ කියලා. එයාලා නිල තියෙන හුලංදාව දකුණේ ඉඳලා ඕනම කෙනෙක්ට අපේ ටවුන් එකේ මිනිස්සු නෑ අපි අහන්නකෝ කෑ ගහන්න එපා සද්ද දාන්න එපා. ඔයා ටෙඩි බෑ අරගෙන යන්න. ඇත්තටම අපි කාගෙන්වත් බලෙන් සල්ලි ගන්නෙ නෑ මාමි. අපි බලෙන් කාගෙන්වත් සල්ලි අරගෙන මෙතන මේ ලස්සනට වැඩේ කරගෙන ගියා දවස් 3ක්. අහන්නකෝ පැතුම් පුතාගේ තාත්තගේ. ඒක තමයි පොඩි එක්කනකට අතේ සල්ලි දීලා තියෙන යාගේ තාත්තනේ. තාත්තා දෙලා තියෙන කොහොමද? ඉතින් මගේ රත්තරන්